හායි හායි කොහමද ඔයගොල්ලන්ට ඔන්න අපි දෙන්න මේ පොඩි වෙලාවක් හම්බෙච්ච ගමන් සටුස් ගාලා යන්න හදන්නේ සතියට ඕන බඩු ටික ගේන්න. ඉතින් මුලින්ම මම කරේ දරුවට ඕන බඩු ටික ගත්තා. ඊට පස්සේ අපි ගියා අපේ කුස්සියට අවශ්‍ය කරන දේවල් ටික ගන්න. එළවලු පලා වර්ග එතකොට 3-5 ಜಾති ටික ඔක්කොම එකපාර ගෙනත් දාගත්තම ගොඩාක් ලේසි. නිතර කඩේට ගිහින් ගන්නවට වඩා එකපාරේ දේවල් ගෙනත් දාපුවාම අපිට කිසි කරදරයක්වත් නැහැ. ඒ වගේම අඩු මුදලකට අපිට ඒ ඔක්කොම එකපාර ගන්නත් පුළුවන්. ඉතින් අපි මේ බඩු ටික අරගෙන ඉක්මනට ගෙදර ආවා. මොකද අපි ගියෙත් ගොඩක් අවස් වෙලා. මොකද මේ දවස්වල එළියට බහින්න බෑ අවුව සැරයි. ගෙදර ආව ගමන් කරේ ඔක්කොම වැඩ පැත්තක දාලා දරුවට නාවලා කවලා යව නිදි කරපු එක. සත්‍ය බොහොම කටුකයි. කටුක සත්‍ය යාට විඳ ගන්න දීලා ගෙන ආපු බඩු ටික මම පිළිවෙලට අස්පස් කරගත්තා. එළවලුත් ඒ විදිහට අස්පස් කරගෙන දවස් 2-3කට හරි ඇති වෙන්න ලුණු මිරිස් වගේ දේවල් සුද්ධ කරලා වෙනම භාජනයකට දාගත්තේ. උයනකොට ඒක මට මාරම ලේසි. අහුවෙදා උදේ කැම එක හදාගන්න මට ගොඩක් ලේසි වුණා. එහෙම කරලා තියාගත්තා. ඉන්න බලන්නකො මම මොනවද හැදුවේ කියලා. මම බත්තු වෙලා රාමුකොළ සම්බෝල හදලා බෝංචි කිරට හදලා චිකනුයි පෝකුයි විතර තම්බලයි. අතුරු පස්සට හස්බන්ඩ් දොඩන්. එතකොට උදේ කැම එකත් ඒත් එක්ක මම රෙඩි කරා. ඊට පස්සේ ඉතින් මෙන්න මෙයා සුට්ටක් අරගෙන හොරතල් කර හිටියා. එයත් හරි ආසයි උකුළු මුකුළු කර ඉන්නව නම් පේනව නේද හිනාව. අන්න තමයි අපි කැම හැදුවේ. බයි බයි.